අයිබෝන් යාළුවනේ හැමදාම වගේ අදත් අපේ සිනේවර්සෙල් YouTube channel එකට ඔයාලව ආදරෙන් පිළිගන්නවා. අද මම ඔයාලට අරගෙන ආවේ සත්‍ය කතාවක් ඇසුරෙන් නිර්මාණය කරපු සුපිරිම සර්වයිවල් ත්‍රිලර් මූවී එකක්. ඉතින් යාළුවනේ එක තරුණයෙක් තමන්ගේ සතියන්තය සතුටින් ගත කරන්න හිතාගෙන කිසිම කෙනෙක් නොදන්න පාළු පැත්තක ඇඩ්වෙන්චර් ගමනක් යන්න යනවා. හැබැයි යා හීනකින්වත් හිතපු නැති විදිහට එකම එක වැරදි පියවරකින් මුළු ජීවිතය සම්පූර්ණයෙන් මුඩි යටිකුරු වෙලා ගැලවෙන්න බැරි මාරාන්තික අනතුරකට මුහුණ දෙන්න යාට සිද්ධ වෙනවා. ඉතින් මේ තරුණයාට බොන්න වතුර බින්දුවක්වත් නැතුව දවස් 6ක් තිස්සේ මරණයත් එක්ක දරුණු සටනක් කරන්න සිද්ධ වෙන හැටි මේ කතාවෙන් ඔයාලට බලා ගන්න පුළුවන්. ඉතින් මේ කුතුහලයෙන් පිරුණු සුපිරි කතාව තමයි 2010 වර්ෂයේදී තිරගත වුණු මුලින් නම් අගට හිතා ගන්න බැරි ස්ටෝරියක් තියෙන 127 Hours කියන මූවී එක. වීඩියෝ එකට යන්න කලින් මේ වගේ රසවත් චිත්‍රපට විස්තර දිගටම නරඹන්න කැමති නම් අපේ සිනේවර්සෙල් channel එක subscribe කරලා තියාගන්න. එහෙනම් අපි වැඩි කතා නැතුව අද ෆිල්ම් එකේ මොකද වෙන්නේ කියලා බලමු. අපේ කතාවේ ප්‍රධාන චරිතය වන ඇරන් කියන්නේ ඇඩ්වෙන්චර් වැඩවලට ඒ වගේම හයිකින් යන්න පිස්සුවෙන් වගේ ආදරය කරපු කෙනෙක්. ඉතින් දවසක් එයා මේ වගේ ලස්සන ගමනක් යන ලෑස්ති වෙනවා. කවුරුත් වැඩි යන්නේ නැති නොදන්න පළාතක ලස්සන තැන් ටිකක් බලන්න. එයා යන පාර දිහා බැලුවම අපිට පේනවා මුළු පරිසරයම පාළුයි කියලා. ඇහැට පෙනෙන මානයක කිසිම මිනිසෙක් නැහැ. ඔහොම ඉස්සරහට යද්දී එයාට ඈතින් තරුණ කෙල්ලෝ දෙන්නේ කැවිදගෙන යනවා පේනවා. ඇත්තටම මේ දෙන්නත් ඇවිත් තියෙන්නේ ට්‍රිප් එකක්. හැබැයි අවාසනාවකට වගේ මේ පාළු කැලෑව ඇතුලේ පාර වංකගිරියක් වෙලා පාර හොයාගන්න බැරුවයි මේ දෙන්න ඉන්නේ. ඉතින් මේක දකින ඇරන් ඒ දෙන්න ළඟට ගිහින් හරිම කරුණාවන්ත විදියට අහනවා උදව්වක් ඕනේද කියලා. එතනින් එහාට ක්‍රියාත්මක වෙන ඇරන් ඒ අයට යන්න ඕනේ නිවැරදි දිශාව පෙන්ලා දෙනවා වගේම එයාලත් එක්කම ඇරන් මේ පාරේ යන්න තීරණය කරනවා. මේ තුන්දෙනා හරිම සුහදශීලීව කතා කර කර ඉස්සරහට යද්දි ඇරන්ට මතක් වෙනවා සුපිරි ෆන් එකක් ගන්න පුළුවන් කෙටි පාරක් ගැන. එයා කෙල්ලෝ දෙන්නට කියනවා ඒ පාරෙන් ගියොත් කවදාවත් අමතක නොවන සුපිරි අත්දැකීමක් ලබා ගන්න පුළුවන් කියලා. ඉතින් මේ අලුත් ආතල් එක ගන්න ආසාවෙන් මේ තුන්දෙනාම එකතු වෙලා පටු කැනියන් එකක ඇතුළට යන්න පටන් ගන්නවා. ඇත්තටම කිව්වොත් මේ කැනියන් පාරවල් හරිම අවදානම්. ඒ වගේම හිතා ගන්නවත් බැරි තරම් පටුයි. මේ රළු ගල් සහිත පාරේ ටිකක් ඉස්සරහට යද්දිම ඇරන් එක පාටම බිම තිබුණු කළුවර වලක් වගේ තැනකට පනිනවා. එයා එක පාටම නොපෙනී යනවා දැකලා කෙල්ලෝ දෙන්න හොඳටම බය වෙනවා. මොකද එයාලා හිතුවේ ඇරන් ලිස්සලා වැටිලා ලොකු අනතුරක් වුණා කියලා. හැබැයි ඒ බය සතුටකට හැරෙන්නේ ඇරන් මහා හයියෙන් hina වෙලා කෑ ගහන සද්දය හෙද්දි. ඇත්තටම මේ මහා කළුගල් ඇස්සේ හැංගිලා තිබුණේ පට්ටම ලස්සන පිරිසිදු නිල් වතුර පිරුණු පොකුණක්. මේ වගේ සුපිරි තැනක් දැක්කම ඇරන් කෙල්ලෝ දෙන්නටත් කියනවා බය නැතුව පහළට පනින්න කියලා. ඉතින් ඒ දෙන්නත් එකා පිට එකා සීතල වතුරට පනින්නේ hina වෙවි සෙල්ලම් කරමින්. මේ හැංගුණු පාරාදීසය ඇතුලේ එයාලා උපරිම ආතල් එකක් ගන්නවා. වතුරෙන් නාලි වුණාට පස්සේ එයාලා ආයිත් ගොඩට ඇවිත් ගමන පටන් ගන්නවා. ඔහොම ටිකක් දුර ගිහින් එයාලට වෙන්න සිද්ධ වෙනවා. මොකද ඇරන්ට තවදුරටත් මේ පරිසරය විඳින්න ඕනේ වුණත් අර කෙල්ලෝ දෙන්නට ගෙදර යන්න වෙලාව හරි වෙලයි තිබුණේ. ඉතින් මේ ලස්සන හමුවීම මතක තියාගන්න එයාලා සෙල්ෆි ෆොටෝ එකක් එහෙමත් ගන්නවා. එයාලා වෙන්න කලින් ඇරන් අහනවා ආයේ කවදා හරි අපිට හම්බෙන්න ලැබෙයිද කියලා. එතකොට කෙල්ලෙක් hina වෙලා කියනවා හෙට හවස එයාලා පාටියක් දානවා ඒකට අනිවාර්යයෙන්ම එන්න කියලා. ඇරන් ඒ දෙන්නට සමු දීලා තව තවත් ඇතුළටම තනියම ඇවිදගෙන යනවා. හිතේ ලොකු සතුටකින් ඇරන් මේ පටු කැනියෙන් දිගේ තනියම ඉස්සරහට යනවා. එයා මේ තනිපංගලමේ යන ගමන සෑහෙන් එන්ජොයි කරනවා වගේ පේනුණත් වටපිටාව ටිකින් ටික අමාරු ඒ වගේම භයානක තැනක් බවට පත් වෙනවා. ඔහොම යද්දී එයාට ලොකු ගල්කුළු දෙකක් මැදින් තියෙන බෑවුමකින් පහළට බහින්න සිද්ධ වෙනවා. මෙතෙන්දි ගල් දෙක මැද හිර වෙලා තිබුණු මහා විශාල ගලක් එයාට දක්නට ලැබෙනවා. තමන්ගේ සමබරතාවය තියාගන්න හිතලා ඇරන් තමන්ගේ අත ඒ ගල උඩින් තියෙනවා. හැබැයි මේ වෙලාවෙම කිසිම ස්ථාවරත්වයක් නැතුව තිබුණු ඒ මහ ගල එකපාරටම සෙලවෙනවා. ඒ කියන්නේ ඇරන්ගේ අත ලිස්සලා ගිහින් එයා එකපාරටම ඒ බෑවුමෙන් පහළට වැටෙනවා. එයාට හිතා ගන්නවත් වෙලාවක් ලැබෙන්න කලින් වැටුණු මහා බර ගලටයි කැනියන් එකේ බිත්තියටයි මැදින් එයාගේ අත දරුණු විදිහට හිර වෙනවා. මේ වැටීමෙන් එයාගේ ඇඟට ලොකු තුවාලයක් උනේ නැති වුණත් එයාගේ අත අර මහා කළු ගලට යට වෙලා හොඳටම හිර වෙලයි තියෙන්නේ. එයා තමන්ගේ මුළු ශක්තියම දාලා අත එළියට ඇදලා ගන්න දඟලනවා. ඒත් ඒ හැම උත්සාහයක්ම අපතේ යනවා. තමන් ඇත්තටම අසරණ වෙලා කියලා තේරෙද්දි එයාට මහා බයක් දැනෙන්න ගන්නවා. ඊට පස්සේ එයා කෙල්ලෝ දෙන්නගේ නම් කියලා පුළුවන් උපරිම සද්දෙන් කෑ ගහනවා. හැබැයි අවාසනාවකට වගේ ඒ ඝනකම් ගල් බිත්ති වලින් ඒ කෑ ගැසීම් දෝංකාර දෙනවා මිසක් සද්ද පිටතට ඇහෙන්නේ නම් ඉඩක් ලැබෙන්නේ නැහැ. මිනිස් පුලුටක් වන සතෙක් තියා එක කුරුල්ලෙක්වත් පේන්නේ නැති මේ වගේ පාළු පළාතක කාගේ හරි අවධානය ගන්න එක නම් හීනයක් විතරමයි. ප්‍රශ්නේ බරපතලකම තේරුම් ගන්න ඇරන් එයාගේ බෑග් එක ඇරලා එයාගෙන ආපු කඳු නගින උපකරණ ටික ඔක්කොම බිම අතුරනවා. මොකද එයා දන්නවා මේ වගේ පාළු තැනකින් මාස ගානකටවත් වෙන කෙනෙක් යන්නේ නැති නිසා කොහොම
කොහොම හරි ඉක්මනට තනියම මේකෙන් බේරෙන්න ක්‍රමයක් හොයාගන්න ඕනි කියලා. එයාගේ බෑග් එකෙන් හම්බ වෙන බඩුව අතරේ පොඩි මල්ටි ටූල් පිහියක් තියෙනවා. මේ පොඩි පිහිතලෙන් එයා අර මහා ගල කපලා කෑලි වලට කඩන්න හදන්නේ කොහොම හරි බේරෙන්න හිතාගෙන. හැබැයි අවාසනාවකට වගේ ඒ පරණ ගල පුදුම විදියට හයියයි. ඒ නිසා එයා කොච්චර කැපුවත් ඒ ගලේ පොඩි හීරීමක්වත් කරන්න බැරි වෙනවා. මේ මදිවට තවත් ලොකුම ප්‍රශ්නයක් තියෙනවා. ඒ තමයි ගලට හිර වෙලා තියෙන්නේ එයාගේ දකුණු අත වීම. ඉතින් එයාට මේ හැම අමාරු වැඩක්ම කරන්න සිද්ධ වෙන්නේ වැඩි හුරුවක් නැති වම් අතින් විතරයි. මේ වගේ මහා බාධක තිබුණත් ඇරන් තමන්ගේ බලාපොරොත්තු අතාරින්නේ නැහැ. එයා හිත හයිය කරගෙන දිගටම මේ ගල පොඩ හරි කඩන්න උත්සාහ කරනවා. හැබැයි එකපාරට මෙයාගේ අතින් පිහිය ලිස්සලා ගිහින් කැනියන් එකේ දූවිලි පිරුණු බිමට වැටෙනවා. පිහිය වැටලා තියෙන්නේ එයාට ලෙහෙසියෙන් අත දිගු කරන්න බැරි සීමාවක නිසා නිකම්ම අත දාලා එක ගන්න අමාරු වෙනවා. හැබැයි මොලේ පාවිච්චි කරන ඇරන් එයා ළඟ තියෙන වෙනත් උපකරණයක් ආධාරයෙන් බොහොම සූක්ෂම විදිහට අර පිහිය ආයෙත් ළඟට ඇදලා ගන්නවා. ඊට පස්සේ ආයෙත් පරණ විදිහටම ගල හාරන්න පටන් ගන්නවා. මේ විදිහට නොනවත්වාම මහන්සි වුණත් වැඩක් වෙන්නේ නැහැ. ගල කොච්චර හයියද කියනවා නම් අර පොඩි පිහිය තලේ මුවාත ගෙවිලා ඒක වැඩ කර නැති කෑල්ලක් බවට පත් වෙනවා. ඔහොම එයා සටන් කරද්දිම ඉර බැහැලා ගිහින් කළුවර මුළු කැනියන් එකම වට කර ගන්නවා. ඉතින් මේ වෙනකොට ඇරන් මෙතන හිර වෙලා පැය ගණනාවක් ගත වෙලා නිසා එයාගේ මානසික ශක්තියත් ටිකින් ටික බිඳ වැටෙන්න ගන්නවා. මේ අපායෙන් බේරෙන්න කිසිම ප්ලෑන් එකක් නැති නිසා එයා තමන්ගේ අත බලෙන්ම එළියට ගන්න දඟලනවා. එහෙම ඉද්දිම සීතල රෑ ගෙවිලා ගිහින් අලුත් දවසක උදෑසන එළිය එයා දෙසට වැටෙන්න ගන්නවා. මේ වෙනකොට ඇරන් මේ පටුගල් කපොල්ලේ හිර වෙලා පැය 25ක් ගත වෙලා ඉවරයි. හැබැයි බේරෙන්න කිසිම ක්‍රමයක් පේන්නේ නැහැ. Tamanපත් වෙලා ඉන්න මේ අසරණ තත්ත්වයේ වීඩියෝ එකකින් රෙකෝඩ් කරලා තියන්න හිතාගෙන එයා කැමරාව ඔන් කරලා කතා කරන්න පටන් ගන්නවා. එයා කියනවා Taman මෙතන හිර වෙලා දවසකට වඩා වැඩි කාලයක් ගත වුණා කියලා. හැබැයි අවාසනාවකට වගේ එයා ගෙදරින් එද්දි කාටවත් හයිකින් යනවා කියලා ආවෙන්නේ නැති නිසා එයා ඉන්න තැන ගැන ලෝකෙ කිසිම කෙනෙක් දන්නේ නැහැ. ඒ වගේම එයා ළඟ තියෙන කෑම බීම සෑහෙන්න අඩුයි. පොඩි කෑම ප්‍රමාණයකුත් බොන්න වතුර මිලිලීටර් 400ක් හෝ 500ක් වගේ සුළු ප්‍රමාණයකුත් විතරයි ඉතුරු වෙලා තියෙන්නේ. ඔන්න ඔය වගේ දුක්බර විස්තරයක් වීඩියෝ කරන අතරතුර එයාට එකපාරටම ඉහලින් මිනිස් කටහඬක් වගේ දෙයක් ඇහෙනවා. ඒකෙන් ලොකු බලාපොරොත්තුවක් ඇති වෙන ඇරන් පෙනහැලි පැලෙන්න වගේ මහා හයියෙන් කෑ ගහනවා. හැබැයි ඒ කෑ ගැසීම් වැඩ කරන්නේ නැති වෙන්නේ ඇත්තට මෙතන කිසිම කෙනෙක් හිටියේ නැති නිසායි. ආයෙත් වතාවක් ඉර බහැලා කළුවර වැටෙද්දි එයාට දරා ගන්න බැරි බඩකින්නක් දැනෙන්න ගන්නවා. ඒ නිසා එයා ළඟ ඉතුරු වෙලා තිබුණු පොඩි කෑම කෑලි ටිකෙන් ටික කන්න පටන් ගන්නවා. මේ වගේ හුදකලා පරිසරයක ඉන්නකොට එයාට අර හමුවුණු කෙල්ලෝ දෙන්නව මතක් වෙනවා. එදා රෑ එයාලගේ පාටිය ගැන ඒ වගේම එතන තියෙන සින්දු බීම ಜಾති ගැන එයා මවා ගන්නවා. එයාට තනියම කතා කරන මට්ටමටම එයාගේ හිත පාටියේ සතුටු පරිසරය ඇතුලේ අතරමං වෙනවා. ඊට පස්සේ එයාගේ හිත දුවන්නේ ගෙදරින් පිටත් වුණු දවසටයි. තමන්ගේ අම්මා එදා කෝල් එකක් ගන්න උත්සාහ කරපු හැටි එයාට මතක් වෙන්නේ මහා දුකක් හිතට දෙමින්. එයා පොඩි කාලේ නිදා ගන්නකොට අම්මා ආදරෙන් ගායනා කරපු නැලවිලි ගීත පවා එයාට මේ වෙලාවේ මතක් වෙනවා. එයාට සෑහෙන දුකක් හිතෙනවා එදා අම්මගේ කෝල් එකට උත්තර නොදීපු එක ගැන. ගෙදරට තමන් යන තැනක් නොකිය ආපු එක ගැනත් එයාට හිතෙනවා එදා කෝල් එකට උත්තර දීලා තමන් යන තැන කිව්වනම් අම්මා අනිවාර්යෙන්ම මේ වෙනකොටත් එයාව හොයන්න කට්ටිය එවලා කියලා. හැබැයි දැන් එයා සම්පූර්ණයෙන්ම තනි වෙලා. එයා කොහේ ඉන්නවද කියලා දන්න එකම කෙනෙක්වත් මේ ලෝකේ නැහැ. සඳුදා දවස උදා වෙද්දි ඒ කියන්නේ මේ අපාය ඇතුලේ තුන්වෙනි දවස ගෙවෙද්දි ඇරන් තීරණය කරනවා අලුත් විදියකට උත්සාහ කරන්න. එයා කඳු නගින්නගෙන ආපු ලනු අර මහා ගල වටේ ඔතලා මුළු ශක්තියම දාලා ඒක ඉහළට අදින්න හදනවා. හැබැයි එයාගේ මුළු ශක්තියම දාලා ඇද්දත් ඒ මහා ගල දශමයක්වත් හෙල්ලෙන්නේ නැහැ. කොහොම වුණත් උත්සාහයත් නොහරින ඇරන් ලනුවේ අනික් කොන තමන්ගේ කකුලේ පටලවා ගන්නවා. ඒ තමන්ගේ කකුල් වල තියෙන ශක්තිය පාවිච්චි කරලා හරි මේ බර ගල හොලවන්න පුළුවන් වෙයි කියන බලාපොරොත්තුවෙන්. හැබැයි ඒ ක්‍රමයක් සම්පූර්ණයෙන්ම අසාර්ථක වෙනවා. දැන් එයා ඉන්න තත්ත්වයේ තවත් දරුණු අතට හැරෙන්න පටන් ගන්නවා. දවස් 3ක්ම ගෙවිලා ගිහින් එයා ළඟ තිබුණු අන්තිම වතුර බිඳුවක් දැන් ඉවර වෙලයි තියෙන්නේ. මේ නිහඬ කැනියන් එක ඇතුලේ කරන්න කිසිම දෙයක් නැතුව බලාගෙන ඉන්න ඇරන් තමන්ගේ අවධානය වටපිටාවේ තියෙන පුංචිම දේවල් වෙත යොමු කරනවා. ඒ අතරේ ඉහළින් නිල් අහසේ නිදහසේ පියඹා යන තනි කුරුල්ලෙක් දිහා එයා බලාගෙන ඉන්නේ හරිම අසරණ විදිහටයි. ඉතින් මේ විදිහට එයා හිර වෙලා ඉන්නකොට ඒ පුංචි ඉඩ ඇතුළට එක එක විදිය බය හිතෙන විශේෂයිත සතු සහ පණුවෝ එන්න පටන් ගන්නවා. ඇරන්ගේ මේ තත්ත්වය තවත් දරුණු කරන්නේ මේ පටු කැනියන් එක ඇතුළට ඉරේලිය වැටෙන්නේ දවසකට විනාඩි 15ක් වගේ හරිම කෙටි වෙලාවකට විතරයි. මේ වගේ කටුක පරිසරයක දවස් 3ක් තිස්සේ වේදනාව විඳිද්දි ඇරන්ගේ බඩකින්න එයාට දරා ගන්න බැරි තරම් දරුණු වෙනවා. තමන්ගේ උපරිම සීමාවටම තල්ලු වුණු ඇරන් හිතා ගන්න බැරි තරම් බය හිතෙන තීරණයක් ගන්නවා. ඒ තමයි තමන්ගේ හිර වුණු අත කපලා දාලා හරි මේකෙන් බේරෙනවා කියන එක. මේ භයානක ප්ලෑන් එක ඔළුවේ තියාගෙන එයා තමන්ගේ උඩ බාහුව වටේට ලණුවක් වගේ දෙයක් දාලා තදින් බඳින්නේ ලේ ගමනාගමනේ නතර කරන්න. ඊට පස්සේ එයා තමන්ගේ පොකට් පිහි අරගෙන තමන්ගේ අත කපන්න උත්සාහ කරනවා. හැබැයි අවාසනාවකට කලින් ගල කපන්න ගිහින් පිහියේ මෝහත හොඳටම ගෙවිලා තිබුණ නිසා ඒකට එයාගේ හැමේ උඩම තට්ටුවත් කපා ගන්න බැරි වෙනවා. මේ බලාපොරොත්තු සුන්නුණු අසාර්ථක වීම නිසා ඇරන් සම්පූර්ණයෙන්ම මානසිකව වැටෙනවා. තමන් ළඟ තියෙන බඩුව
කළුවල බාල තත්ත්වය ගැන කේන්තිගේ ඇරන් එයාගේ කැමරාව ඔන් කරලා වීඩියෝ එකක් රෙකෝඩ් කරනවා. ඒකෙන් එයා අනාගතයේ මේ වීඩියෝ එක බලන අයට කියන්නේ කවදාවත් ලාභෙට තියෙන බාල තත්ත්වයේ මල්ටි ටූල්ස් මිලදී ගන්න එපා. මොකද ජීවිතේට මුදව්වක් ඕන වෙන වෙලාවට ඒ වගේ දේවල් වලින් කිසිම වැඩක් වෙන්නේ නැහැ කියලා. මේ විදිහට කිසිම බේරීමක් නැතුව තවත් එක දිගු දවසක් අවසන් වෙලා කළුවර රාත්‍රිය උදා වෙනවා. මුළු වටපිටාවම කළුවරින් වැහිලා යද්දි ඇරන්ගේ හිත ආයෙත් අතීතයේ සුන්දර මතකයන් අතරට පාවෙලා යනවා. එයා තමන්ගේ ආදරණීය පවුලේ අය සහ හොඳම යාළුවා එක්ක ගත කරපු සතුටුදායක කාලය ගැන හිතනවා. මේ වගේ මතකයන් අතර අතරමං වෙලා ඉන්නකොටම එකපාරටම ඉහළ අහසේ කළු කුණාටු වලාකුළු එකතු වෙලා මහා දරුණු වැස්සක් ඇදහැලෙන්න පටන් ගන්නවා. එයා ළඟ තිබුණු බොන වතුර ඔක්කොම ඉවර වෙලා තිබුණු නිසා ඇරන් ඉක්මනටම මේ වහින වැහි වතුර අල්ලලා තමන්ගේ හිස් වතුර බෝතලේ පුරවා ගන්න දඟලනවා. හැබැයි මේ වැහි වතුර එයා හිර වෙලා ඉන්න පටු කපොල් ඇතුළට ගලාගෙන එන්නේ හිතා ගන්නත් බැරි වේගයකින්. බල බල ඉඳිද්දිම වතුර මට්ටම ඉහළ ගියත් ඇරන් වතුර ගිල්ල මැරෙන්න තරම් තත්ත්වය දරුණු වෙනවා. හැබැයි මේ වෙලාවේ එයාට සුපිරි අදහසක් එනවා. ඒ තමයි වතුර නිසා බර දේවල් වල බර ප්‍රමාණය අඩු වෙනවා කියන එක. මේකෙන් ප්‍රයෝජනයක් ගන්න හිතන ඇරන් වතුර යටට ගිහින් තමන්ගේ මුළු ශක්තියම දාලා අර මහා ගල උඩට තල්ලු කරනවා. පුදුම සහගත විදියට මහා සටනකට පස්සේ ඒ ගල උඩට උස්සන්න එයාට පුළුවන් වෙනවා. ඒ වගේ මෙයාගේ හිර වුණු අත එකපාරටම නිදහස් කරගන්න ලැබෙනවා. සතුට දරා ගන්න බැරි වුණු ඇරන් ඉක්මනටම මේ ගැඹුරු බැවුමෙන් උඩට නැගලා එයාගේ කාර් එක තියෙන තැනට දුවලා ගිහින් එන්ජිම ස්ටාර්ට් කරලා මේ අපායෙන් බේරිලා එයාගේ කෙල්ල ඉන්න තැනට යනවා. හැබැයි මේ සතුට විඳිනකොටම එකපාරට මෙයාට පියවිසිය ලැබෙනවා. එතකොට එයාට තේරෙන්නේ මේක හීනයක් විතරයි කියලා. ඇත්තටම කිසිම දෙයක් වෙනස් වෙලා තිබුණේ නැහැ. එයා තවමත් අර දරුණු ගලට යට වෙලා කලින් හිටපු තැනමයි හිටියේ. මේ කටු කැත් ඉවස ගන්න බැරි වුණු ඇරන් ආයෙත් වතාවක් අසරණව මේ පාළු කැනියන් එක ඇතුලේ කෑ ගහන්න පටන් ගන්නවා. දැන් දවස් 4ක්ම ගෙවිලා ඉවරයි. පස්වෙනි දවස උදා වෙද්දී එයාගේ මානසික තත්ත්වය වේගෙන් බිඳ වැටෙනවා. එයා තනියම කතා කරන්න පටන් ගන්නවා. Tamanම ටෝක් ෂෝ එකක් මෙහෙවනවා වගේ මවා ගන්නවා. කිසිම හේතුවක් නැතුව මහා හයියෙන් hina වෙනවා වගේම Taman කරපු වැරදි ගැන හිත ලත වෙනවා. එයා ආයෙත් හිතන්නේ එදා ගෙදරින් එද්දි අම්මා යාට දීපු කෝල් එකට උත්තර දුන්නා නම් කොච්චර හොඳද කියලා. Taman යන තැන ගැන එක වචනයක් හරි කිව්වා නම් මේ වගේ මහා දුකක් විඳින්න වෙන්නේ නෑ නේද කියලා එයා පසුතැවෙනවා. ඒ වගේම එයා කඳු නගින බඩු ගත්ත කඩේ මුදලාලිට Taman යන ගමන ගැන නොකියපු එක ගැනත් පසුතැවෙනවා. මොකද එයා හිතනවා කඩේ මුදලාලි හරි එයා එන පාර දැනගෙන හිටියනම් මේ වෙනකොට එයා හොයාගන්න ඉඩ තිබුණා කියලා. එයා තමන්ගේ කැමරාව ක්‍රියාත්මක කරලා තමන්ගේ අම්මටයි තාත්තටයි ආදරේ ප්‍රකාශ කරලා හරිම සංවේදී වීඩියෝවක් රෙකෝඩ් කරනවා. ඇත්තටම මේක තමන්ගේ අවසාන සමු ගැනීම කියලා හිතලයි ඇරන් මේක කරන්නේ. මොකද පණ පිටින් බේරෙන්න තියෙන බලාපොරොත්තුවක් දැන් සම්පූර්ණයෙන්ම නැති වෙලා ගිහින්. කෑම බීම නැතිවීම නිසා එයාගේ ශරීරයේ ශක්තිය ටිකින් ටික දිය වෙලා යනවා වගේ එයාට දැනෙනවා. අර මහා බරගල පොඩ්ඩක්වත් හොලවන්න බැරුව හරියට හිරගෙදරක මුරකාරයෙක් වගේ එයා ඉස්සරහම තියෙනවා. තමන්ගේ හිතේ තියෙන අන්තිම ශක්තිය බිඳුවත් එකතු කරගන්න ඇරන් ආයෙත් වතාවක් තමන්ගේ අත කපලා දාන්න තීරණය කරනවා. හැබැයි පිහිය තලයේ හොඳටම ගෙවිලා තිබුණු නිසා හැම කපන්න බැරි හින්දා එයා මීට වඩා දරුණු ක්‍රමයක් පාවිච්චි කරනවා. එයා පිහිය තියුණු තුඩෙන් තමන්ගේ අතට වේගයෙන් අනින්න පටන් ගන්නවා. පිහිය මස් විදගෙන ගිහින් අන්තිමට ඇටේ ගෑවෙනකම්ම එයා පිහිය ඇතුළට ඔබනවා. ඒ තුවාලෙන් ලේ ගඟක් ගලාගෙන යනවා. ඉතින් ඇරන්ට ඒ වෙලාවේ දැනුණු දරා ගන්න බැරි මහා වේදනාව නිසා එයාට ඒ වැඩේ දිගටම කරගෙන යන්න බැරුව නතර කරන්න සිද්ධ වෙනවා. මේ වගේ බය හිතෙන විදියට තවත් එක දවසක් ගෙවිලා යනවා. 6 වෙනි දවසේ උදා වෙද්දී ඇරන් ඉන්නේ ඇත්තටම මරණාසන්න තත්වයකයි. එයා පුදුම විදියට දුර්වල වෙලා හිටියේ. ඒ වගේම එයා දන්නවා අදවත් බේරෙන්නේ නැත්නම් එයා මෙතනම මැරෙනවා කියලා. මේ අසරණ මොහොතේ එයාට හිතෙන්නේ Taman උපන් දවසේ ඉඳන්ම මේ මහා ගල සහ කැනියන් එක Taman වෙනුවෙන්ම බලාගෙන ඉඳලා තියෙනවා කියලා. Tamanගේ දෛවයට ඉඩ දීපු එයා පොඩි ගල් කෑල්ලක් අරගෙන RIP එහෙමත් නැත්නම් සමාදානෙන් සැතපේවා කියන අකුරු ටික කැනියන් එකේ බිත්තියේ කොටනවා. ඒකම එයාගේ නම සහ උපන් දිනයත් එතන ලියන්නේ Tamanගේ අවසාන සොහොන් ගැබ මේක වෙයි කියලා හිතලයි. ඔහොම ඉද්දි 6 වෙනි දවසේ හවස් වෙද්දි සිහිය විකල් වෙමින් පවතින ඇරන්ට එකපාරටම ලස්සන සැනසිලිදායක දර්ශනයක් පේන්න ගන්නවා. මේ පේන හීනෙන් එයා දකිනවා පොඩි පිරිමි ළමෙක් සතුටින් සෙල්ලම් කරනවා. එයාගේ හදවතට දැනෙනවා මේ ඉන්නේ අනාගතේ එයාට ලැබෙන්න ඉන්න පුතා කියලා. Taman අනාගතයේදී ඒ පුතා එක්ක සතුටින් සෙල්ලම් කරන හැටි දකිද්දි ඇරන්ගේ හිතට පුදුම විදිහේ ධෛර්යයක් දැනෙන්න ගන්නවා. Tamanගේ අනාගත පවුල වෙනුවෙන් කොහොම හරි ජීවත් වෙන්න ඕනි කියන අදිෂ්ඨානය ඇති කරගන්න ඇරන් Tamanගේ මුළු ඇඟේම බර දාලා හිර වුණු අත අර මහා ගලට තද කරලා බලෙන්ම නවනවා. එකපාරටම ට්‍රැක් ගාලා සද්දයක් එක්ක එයාගේ අතේ අස්ති දෙක කැඩිලා යනවා. ඊට පස්සේ එයා කැනියන් එකේ ගල් බිත්තියේ ඇතිල්ලලා පොඩ්ඩක් මෝහත් කරගත්ත අර මල්ටි ටූල් පිහියත් අරගෙන අතේ තියෙන මස් පිඬු හා හැම ටිකෙන් ටික කපන්න පටන් ගන්නවා. දරා ගන්න බැරි මහා වේදනාවක් විඳිමින් එයා තමන්ගේ ශරීරයෙන් අත වෙන් කරගන්නවා. මේ විදිහට තමන්ගේ අත පූජා කළා 6 වෙනි දවසේදී කොහොම හරි මේ මහා ගලෙන් නිදහස් වෙන්න එයාට පුළුවන් වෙනවා. හැබැයි එතනින් යන්න කලින් එයා තමන්ගේ වෙන්නුණු අතේ ෆොටෝ එකක් ගන්නත් අමතක කරන්නේ නැහැ. ඊට පස්සේ
පස්සේ බොහොම අමාරුවෙන් මේ ගැඹුරු බැවුමෙන් උඩට නගින්න පටන් ගන්නවා. කොහොම හරි අමාරුවෙන් පටු කැනියෙන් එකෙන් එළියට එන ඇරන්ට බිම එකතු වෙලා තියෙන අපිරිසිදු වැහි වතුර පොකුණක් දක්නට ලැබෙනවා. වතුර බින්දුවක්වත් නැතුව හිටපු ඇරන් බිම දිගේ බඩ ගහගෙන ගිහින් ඒ මඩ වතුර තණ්හාවෙන් වගේ බීගෙන යනවා. දූවිලි කුණු තියනවා කියලා එයාට ඒ වෙලාවේ ගාණක්වත් නැහැ. දවස් 6ක් තිස්සේ කිසිම කෑමක් බීමක් නැතුව හිටපු එයා තමන්ගේ දරුණු පිපාසය නිවා ගන්න පුළුවන් තරම් වතුර බොනවා. පිපාසය නිවා ගත්තට පස්සේ තමන්ගේ ගමන ආයෙත් පටන් ගන්නවා. උඩ බලද්දී යාට දක්නට ලැබෙන්නේ හැමදාම හිර වෙලා ඉද්දි අහසේ පියඹාගේ අර කුරුල්ලවමයි. හැබැයි අද යාට ඒ කුරුල්ලා එක්ක ලොකු බැඳීමක් දැනෙනවා. මොකද අද කුරුල්ලා වගේම එයත් නිදහස් නිසායි. ඒ වුණත් මේ මහා පාළු පැත්තේ දැන් එයාට පාර හොයාගෙන යන එක ලෙහෙසි වැඩක් නෙවෙයි. විශේෂයෙන්ම මේ වගේ දරුණු තුවාලයක් එක්ක අත කපලා දාපු තැනින් එන මහා වේදනාවත් දරාගෙන ඇරන් තමන්ගේ ගමන නවත්තන්නේ නැතුව අඩිය ඉස්සරහට තියෙනවා. ඔහොම යද්දී යාගේ උත්සාහයේ ප්‍රතිඵලයක් විදිහට ඈතින් ඇවිදගෙන යන වෙනත් හයිකින් ආපු පවුලක් දක්නට ලැබෙනවා. තමන්ගේ ඇඟේ තියෙන අන්තිම ශක්තියක් දාලා ඇරන් එයාට කෑ ගහනවා. එයාලත් ඉක්මනටම ඇවිත් ඇරන්ට උදව් කරන ගමන් හදිසි සහන සේවාංශ වලට කතා කරනවා. වැඩි වේලාවක් යන්න කලින් රෙස්කියු හෙලිකොප්ටර් එකක් ඇවිත් ඇරන්ව බේරගෙන ඉක්මනටම ප්‍රතිකාර සඳහා රෝහල වෙත රැගෙන යනවා. ඊට පස්සේ කතාවෙන් පෙන්වන්නේ ඇරන් සම්පූර්ණයෙන්ම සුවය ලබාගෙන ඉන්න හැටි. පුදුම සහගත විදියට එයා එදා අර අමාරුම මොහොතේ දැක්ක ලස්සන හීනයත්තක් බවට පත් වෙනවා. අවුරුදු 3කට පස්සේ ඇරන් විවාහ වෙනවා. පස්සේ යාලට පුංචි පුතෙක් ලැබෙනවා. ඒ පුතා හරියටම අර කැනියෙන් එකේදී ඇරන්ට පෙනුණු පුංචි ළමයා වගේමයි. දවස් 6ක් තිස්සේ මරණයට මුහුණ දීලා බේරුණු ඇරන් තමන්ගේ හයිකින් යන පිස්සුව නම් අතාරින්නේ නැහැ. එයා තවමත් කඳු නගින්න ඇඩ්වෙන්චර් ගමන් යන ආසාවෙන් ඉන්නවා. හැබැයි දැන් එයා යන්න කලින් තමන් යන තැන සහ ආයෙත් එන වෙලාව ගැන පැහැදිලි සටහනක් ගෙදර අයට ලියලා තියන්න අනිවාර්යයෙන්ම වග බලා ගන්නවා. ඉතින් යාළුවනේ මම මුලින් කිව්වා වගේම මේ මුළු කතාවම ඇත්ත සිදුවීමක් පදනම් කරගෙන තමයි හදලා තියෙන්නේ. ඇත්ත ජීවිතයේදී ඒරන් රැල්ස්ටන් කියන පුද්ගලයා මේ වගේ දරුණු කැනියෙන් එකක දවස් 6ක් තිස්සේ මහා ගලකට හිර වෙලා ජීවිතේ බේරගත්ත කෙනෙක්. එයාගේ තිබුණ පුදුම සහගත ධෛර්යය තමයි පළමු දවස් 5ේම එයාව ජීවත් කරවන්න හේතු වුණේ. 6 වෙනි දවසේදී හැමදේම ඉවරයි කියලා හිතෙද්දිම එයාගේ අනාගත පුතාගේ රූපය මතක් වෙලා එයාගේ හිතට ආපු අමුතු ශක්තිය නිසා තමයි එයාට මේ ගල් ගෙදරින් බේරෙන්න පුළුවන් වුණේ. විශේෂඥයින් කියන විදිහට ඇරන් පළවෙනි දවසේම තමන්ගේ අත කපා ගන්න හැදුවා නම් විනාඩි කිහිපයකින් ලේ පිට වෙලා එයා මැරිලා යන්න තිබ්බා. මේ හැම දෙයකදීම ඒරන් රැල්ස්ටන් පෙන්නපු කවදාවත් උත්සාහයත් නොහරින ගුණය ඇත්තටම පුදුම සහගතයි. ඔන්න ඔහොමයි අපේ මේ ෆිල්ම් එක වගේම මේ ඇත්තම කතාව අවසන් වෙන්නේ. හිතේ පොඩිම හෝ බලාපොරොත්තුවක් තියාගත්තොත් ඕනෑම ප්‍රශ්නයකට විසඳුමක් ලැබෙනවා කියන එක එයා ලෝකෙටම ඔප්පු කළා. ඉතින් ඇරන්ගේ මේ පුදුම සහගත ධෛර්යය ගැන ඔයාලට මොකද හිතෙන්නේ? ඔයාලගේ අදහස් පල්ලෙහායින් කමෙන්ට් එකක් දාගෙන යන්න අමතක කරන්න එපා. එහෙනම් අපේ අද වීඩියෝ එක මෙතනින් ඉවර වෙනවා. ඊළඟ වීඩියෝ එකෙන් හමු වෙමු. හැමෝටම ජය.